වෛද්‍ය නිපුන්ද සිල්වා අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය. මොකද්ද මේ PCOS? එහෙමත් නැත්නම් polycystic ovary syndrome කියන්නේ? ලංකාවේ තරුණ කාන්තාවන් අතර බහුල මෙන්න මේ PCOS කියන තත්ත්වය ගැන අහුවම ඔබටම හිතෙනවා ඇති. ඕවරි නැත්නම් ඩිම්බකෝෂ කියන්නේ ප්‍රජනක හෝමෝන වලට සම්බන්ධ තත්ත්වයක් කියලා. ඒක යම් තරකට නිවැරදි. මෙහිදී ප්‍රජනක හෝමෝන වල සංකූලතා අසාමාන්‍යතා හරහා කාරණා කීපයක් සිද්ධ වෙනවා. මාසික ඔසප් චක්‍රයේ අක්‍රමතා ඇතිවීම, සමහරවිට මාස ගණනක් ඔසප් නොවී තිබීම එක කාරණයක්. මේ හරහා තවත් ප්‍රශ්නයක් තමයි ගර්භාෂයේ බිත්ති ඝනකම් වී දිගු කාලිනව පසුව ගර්භාෂයේ පිළිකා ඇතිවීමේ අවදානමක් ඇතිවීම. ඒ එක්කම හෝමෝන වෙනස්කම් හරහා අධික ලෙස රෝම වැවීම, ඒ වගේම හෝමෝන වල වෙනස්කම් හරහා අධික ලෙස රෝම වැවීම, කුරුලා ඇතිවීම වගේම හිසකෙස් ගැලවී යාමත් වෙන්නට පුළුවනි. මේ බොහෝ දෙනාට ලොකු මානසික ගැටලුවකුත්. ඒ එක්කම ගැප් ගැනීමේ අපහසුතාවත් ඇති වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ PCOS කියන තත්ත්වය මේ ප්‍රජනනයෙන් ඔබට ගිය ප්‍රශ්නයක් වෙන්නේ මේක බොහෝ වෙලාවට ඉන්සියුලින් වලට තියෙන ප්‍රතිරෝධය හා සම්බන්ධ නිසා. ඉන්සියුලින් වලට ප්‍රතිරෝධයත් එක්ක ඒ වගේම සමහර ලාවට අධික බර තරබාරුවත් එක්ක මේ තත්ත්වය ගොඩක් සමීපව තිබෙනවා. ඒ වගේම මේ තත්ත්වයේ තියෙන අයට බොහෝ අවස්ථාවලදී දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල්, අක්මාවේ තෙල් තැන්පත් වීම වගේ තත්ත්වයන් නැතිවීමේ අවදානම වැඩි. ඉතින් දිගු කාලීනව මේ හරහා හෘදයාබාධ වැනි රුධිර වාහිනී ආශ්‍රිත රෝගවලටත් මුල පුරනවා. තවත් කාරණයක් තමයි මම මේ කියපු කාරණාත් එක්ක මානසික ආතතිය වගේ තත්ත්වයන්ොත් බහුලව ඇතිවන්නට පුළුවන්. ඉතින් මේ වගේ තත්ත්වයක් ඔබට තිබෙනවා කියලා හිතෙනවා නම් ඔබ කරන්නට ඕනේ මොකද්ද? පළවෙනිම දේ තමයි මෙහිදී ඔබ වෛද්‍යවරයා හමු වී මේ රෝග ලක්ෂණ ප්‍රකාශ කිරීම. එහිදී ඔබට පුළුවනි ඔබේ තිබෙන රෝග ලක්ෂණ අනුව වෛද්‍යවරයාගෙන් අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබ පරීක්ෂා කරලා බලලා පළවෙනියට මේ තත්ත්වය තියෙනවද කියලා බලනවා. එහිදී රුධිරයේ පරීක්ෂණ සමහර ලාවට ස්කෑන් පරීක්ෂණ කෙරෙන්නට ඉඩ තියෙනවා. ඒ වගේම මේකත් එක්ක සම්බන්ධ අනිකුත් කාරණා මම කිව්වා වගේ රුධිරයේ සීනි, රුධිර පීඩනය වගේ ඒවත් තියෙනවද කියලා පරීක්ෂා කරන එක ගොඩාක් වැදගත්. ඉන්පසු මෙහිදී ප්‍රතිකාරයෙන් මතක තියාගන්න ප්‍රධානම ප්‍රතිකාරයක් වෙන්නේ ගොඩක් වෙලාවට ඔබේ ආහාර රටාව, ව්‍යායාම වගේ ඒවා වෙනස් කරලා නිරෝගී දිවි පැවැත්මකට යොමු වීම. ඒ හරහා බර අඩු කිරීමත් ගොඩක් වෙලාවට ප්‍රයෝජනවත් වෙනවා. නමුත් සමහර අයට ඒක හරහා පමණක් ඔබට අවශ්‍ය පිළිතුරු ලබා ගන්නට බෑ. එහිදී ඖෂධ රැසක් තියෙනවා ඔබට ප්‍රයෝජනවත් වෙන. ඔබට තිබෙන මූලික කාරණේ හැටියට උදාහරණයක් විදිහට ඔසප් නොවීමද, එහෙම නැත්නම් රෝම වැඩියෙන් වර්ධනය වීමද, එහෙමත් නැත්නම් ගැප් ගැනීමේ අපහසුතාව දනුව ලබා දෙන ඖෂධ වෙනස්. නමුත් ඒ සියල්ලටම අවශ්‍ය ප්‍රතිකාර දැනට තිබෙනවා. අවශ්‍ය වන්නේ ඔබ මේ ගැන අවබෝධයක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවේදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම.